හායි යාළුවනේ අද කවියන් මధు ඇවිල්ලා ඉන්නේ සුන්දර නලගනැල්ල බලන්න. ඉතින් මේ සුන්දර නලගන පිටිගහුවේ පෝෂණය වන දියල්ලා මීටර් 40ක් පමණ ඉතින් තියෙනවා. අපි එන ගිහින් බලමු මේ සුන්දර නලගන කොහොමද කියලා. අපිත් එක්ක මේ වීඩියෝ එක අවසන් වන තෙක් නරඹන්න කොහොමද ඒ නලගන ඇල්ල ඒ වටපිටාව අත්විදින්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් දිගටම වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී සිටින්න. ඔයාලා බලනවා ඇති මේ සුන්දර නලගනැල්ල කොහෙද පිහිටලා තියෙන්නේ කියලා. මේ වෙන විට නම් මේ නලගනැල්ල නොදකපු කෙනෙක් නැති තරම්. ඒ තරමට ප්‍රසිද්ධියල තමයි මේ පුංචි රටේ මේ සුන්දර වූ නලගනැල්ල. මේ නලගනැල්ල බලන්න ආපු නැති කෙනෙක් ඉන්නවනම් මම කෙටියෙන් විස්තරයක් කරන්නම් පොඩි පැහැදිලි කිරීමක්. මෙම නලගනැල්ල අයිති වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත් කෝපටිය බල ප්‍රදේශයට. ඒ වගේම තමයි ඔයාලට ආවිස්සෑවෙල්ලේ ඉඳන් කොළඹ ඉඳන් එන එක්කෙනෙකුට එනවනම් ආවිස්සෑවට ඇවිල්ලා කිලෝමීටර් 23ක් පමණ බුලත් කෝපටිය නගරයට ඇවිල්ලා දේදුගල පාරේ කිලෝමීටර් 6ක් පමණ යනකොට තමයි මේ සුන්දර නලගනැල්ල ඔයාලට දැක ගැනීමේ හැකියාවක් තිබෙන්නේ. අපි නලගනැල්ල අතට ඇවිල්ලා ඉන්නේ. අපි ළඟ නලගනැල්ල ළඟට ගිහින් බලමු කොහොමද මේ සුන්දරත්වයෙන් මේ දිය ධාරාව ගලා බසින්නේ කොහොමද කියලා. හොඳයි එහෙනම් කවියන් මధు YouTube channel එකෙන් අදට සමුගන්නවා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන ගම මේ වීඩියෝ එක අවසානයේ තෙක් රැඳී සිටි ඔයාලා හැම දිනකටම බොහොමත්ම ස්තුතියි. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපිටත් පොඩි සහයෝගයක් ලබා දෙන්න. Thank you.